මද රස්නේ වතුර මේස හැඳි 3කට ඊස්ට් තේ හැඳි භාගයක් විතර දාමන්න. ඊට පස්සේ ඒක විනාඩි 10ක් විතර වහලා තියන්න. විනාඩි 10කට පස්සේ මේ විදිහට තමයි ඊස්ට් ටික පිපිලා තියෙන්නේ. මේකට අලුත්ම ඊස්ට් ටිකක් ගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ ආල් කප් 4ක් පැය 4ක් පමණ පොඟවපු. ඊට පස්සේ මේකට අපි බ්ලෙන්ඩ් කරන ගන්නවා දියකිරි කෝප්ප එකක් විතර දාලා. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපි මේ වගේ පාන් පිටි කෝප්ප එකක් දාලා සීනි තේ හැඳි එකමාරක් විතර දානවා. ඊට පස්සේ අර පිපුච්ච ඊස්ට් වලින් තේ හැඳි දෙකක් විතර අපි මේ විදියට දානවා. ඊට පස්සේ දිය කිරි දාලා හොඳින් මේ විදියට මිශ්‍ර කරගන්නවා. මේ විදියට හොඳට අනාගත්තට පස්සේ මෙන්න මේ විදියට තමයි උකු ගතියට පිටි මිශ්‍රණය තියෙන්නේ. අපි ඊට පස්සේ මේක විනාඩි 40ක් විතර වහලා තියෙනවා. විනාඩි 40න් පස්සේ මෙන්න මේ විදියට ආප මිශ්‍රණය හොඳට පිපිලා තියෙනවා. මේ විදියට පිපිලා තියෙන ආප මිශ්‍රණයට අපි දාගන්න ඕනේ හොඳ මිටි කිරි කෝප්ප එකක් විතර. එකක් නම් මදි. දෙකක් විතර මේ විදියට දාගන්න ඕනේ. ඊට පස්සේ හොඳට අපි මේ විදියට මිශ්‍ර කරගන්නවා. මෙන්න මේ විදියට thickness එක එනකන්. ඔයාලට මේ thickness එක වැඩි කියලා හිතනවා නම් තව ටිකක් විතර අපිට කිරි එකතු කරගන්න පුළුවන්. මම නම් thickness එක වැඩි හින්දා ටිකක් කිරි එකතු කරගත්තා. ඊට පස්සේ අපි ලුණු තේ හැන්දක් විතර දමලා ආයෙත් මේ විදියට හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මේ මිශ්‍ර කරගත්තට පස්සේ මෙන්න මේ විදියට උකු ගතියට ආප මිශ්‍රණය තියෙන්න ඕනේ. ඊළඟට අපි ටික විනාඩි 10ක් විතර වහලා තියලා මේ විදියට ආපතාච්චිය පදම් කරගන්න ඕනේ. මේ විදියට හොඳට ස්ටීල් වූල් එකකින් මැදපු ආපතාච්චියක්, ඒ කියන්නේ අර කම්බි දැලකින් මැදපු ආපතාච්චියකට තෙල් ටිකක් දාලා මේ විදියට බිත්තරයක් බද ගන්න ඕනේ. මේ බිත්තරේ හොඳට ගැලවෙනවා නම් ඒ කියන්නේ ආපතාච්චිය පදම් වෙලා ඒ කියන්නේ හොඳට ආපේ ගැලවෙනවා. මේ මගේ නම් චුට්ටක් ඇලුණා. ඒ වුණාට මේ විදියට ඒ බිත්තරේ අපිට අර ස්ක්‍රැම්බල්ඩ් එගයක් වගේ කරලා මේ විදියට හොඳින් ආපතාචිය අතුල්ලා ගත්තට පස්සේ ඒත් හොඳට පදම් වෙනවා. ඊට පස්සේ අපි ආපයක් හදලා බලමු. මේ විදියට අර එයට අර ආපතාචියට ආපේ දාලා මේ විදියට වහලා තියන්න විනාඩියක් විතර. මෙන්න මේ ඇරියට පස්සේ මෙන්න මේ විදියට ආපේ ගැලවිලා තාච්චියෙම අර හොඳට පදම් වෙලා තියෙන හින්දා ඇත්තටම මේ හොඳට ගැලවෙනවා. ඒක කිසිම කරදරයක් නැහැ. මම මේ දෙවනි පාර වගේ තමයි ආප හදන්නේ. එතකොට කිසිම කරදරයක් නැතිව ගැලවෙන හින්දා ආසයි හදන්න. ඒ වගේම මේ අපිට ඇත්තටම මේක ගෙදර පිරිසිදුව පහසුවෙන්ම හදාගන්න පුළුවන් ගොඩක් කිරි රසට. අනිත් එක අපි මේකට කිසිම රසකාරකයක් එහෙම එකතු කරලත් නැහැනේ. ගෙදරනේ හදන්නේ. ඒක හින්දා අපිට ඇත්තටම ගෙදර මේ විදිහට ආප හදන්න තියෙනවා නම් පුංචි බබාලට උනත් ගොඩක්ම හොඳයි. පිරිසිදුව අපිට යාලට දෙන්න පුළුවන්. ඇත්තටම මේ ආප ගොඩාක් කිරි රසයි. කඩේ තියෙන ආප වලට වඩා නම් ඇත්තටම ගොඩාක්ම රසයි. මේ විදිහට ඇත්තටම ආපතාච්චිය හොඳට පදම් කරගත්තට පස්සේ මේම හොඳට ආපේ ගැලවෙනවා අපේ තාච්චියෙන්. එතකොට ආප ඇත්තටම හදන්න අපි ඇත්තටම ආසාවක් හිතෙනවා. දැන් මම ආප දෙක තුනම හදාගත්තා. ඊළඟට බිත්තර ආපයක් තමයි හදාගන්න යන්නේ. අර විදිහටම තමයි ආපතාච්චියට ආප මිශ්‍රණය දාලා හැන්දක ප්‍රමාණයක දාලා ඊළඟට මේ විදිහට බිත්තරයක් කඩලා දාලා ලුණු ටිකකුයි ගම්බිරිසි කුඩු ටිකකුයි දාලා චුට්ටක් අපි හැන්දෙන් ඕන්න පොඩ්ඩක් අපිට කලවම් කරගෙන මෙන්න මේ එහෙම ඕනිත් නෑ. ඒ වුණාට ඉතින් මම නම් එහෙම චුට්ටක් කරගත්තා. ඊට පස්සේ මේ විදිහට අපි වහලා තියෙනවා. ටික ඊට පස්සේ විනාඩියක විතර ඇරියන් පස්සේ මේ බලන්න හොඳට ආපතාච්චියෙන් ගැලවෙන හැටි ආපේ ඇත්තටම මේක ටිකක් ඇලෙනවා වගේ ඔයාලට තේරෙනවා නම් ආයෙත් අර බැදපු බිත්තරේ මේ විදිහට තාච්චියට දාලා අතුල්ලගෙන අපිට පුළුවන් මේ ආප හදාගන්න. දැන් මම ගෙඩි ආපයක් ඇදුවේ. මේ තියෙන්නේ මම හදපු ආප ටික. ඇත්තටම හරිම රසයි. ඔයාලා ගෙදරදී හදලා බලන්න. ඇත්තටම ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට.